හරි ඒතර අරක මේ හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අද අරන් එන්න හදන්නේ අපේ නෝරිල් ට්‍රිප් එකේ තවත් ලස්සන vlog එකක්. ඒ තමයි දම්රෝ ට්‍රී ෆැක්ටරි එක බලන්න ගියපු එකේ vlog එක. අපි දැන් ඉන්නේ දම්රෝ ටී ෆැක්ටරි එක ගාව. හැබැයි අපි දන්නේ කලින් වෙන් කරවා ගත්ත නැත්නම් ලබුගයි ටී ෆැක්ටරි එක බලන්න දෙන්නේ නැහැ. ඒ ඉන්න අපිට ඒක බලන්න යන්න අපි යනවා ෆොටෝස් ගන්න. මේ පිටිපස්සේ ඉන්නේ අපේ අක්කා. ලස්සන මල් ටිකක් තියෙනවා. ලස්සන මල් තියෙනවා ෆොටෝස් දාන්න. මේ තව ලස්සන මලක් නේ. රංග සේනා අදේසියුම් බදාරා නවතිලා නුඹ රහස කියන ගීතා සෙමින්න සෙන්නේ මාත්‍රා ඉතින් අපි එතනට යනකොටත් වෙලාව 12:00ට වගේ ඇති. අපි දවල්ට කන්න නෝර එළියට යන්න හිතාගෙන අපි මෙතනින් තේ බිව්වා. ඉතින් මෙතන ඕපන් කරන්නේ උදේ 8:00 ඉඳන් හවස 5 වෙනකන්. ඉතින් අපිට ඉතින් තේ බොන්න පුළුවන්. එතනම හදන ටී ෆැක්ටරි එකේ තේ කොළවල තේ කොළ දාලා තමයි එතන හදන තේත් හදන්නේ. සෙමින්න සෙන්නේ මාතා හිරිවැටුණු සඳසේය නිදිවර පොරමා තනි වෙන්න හදවත් දැන් හිඟයි වැස්ස දැනගත්තා නම් එයාව ඉන්නේ වහිනවා වහිනවා ළමයි වහිනවා වීඩියෝ එක මැරෙදිනේ මං හිතලා මම ළමයි පුදුම වැස්සක් වහින්නේ අපිට මේ වෙන්න මෙතන අපි ඉන්නේ දම්රෝ ටී ෆැක්ටරි එක පොඩ්ඩක් අතනට යන්න විදියක් නැහැ මේ අපිට ෆොටෝ එකක්වත් ගහගන්න වහිනවා තෙමෙනවා සුවඳක් සැලෙනවානම් මොහොතක් තනිවෙන්නේ අදටේ නොලංවී ඉන්නවානම් රහසක් කියනවානම් මොහොතක් තනිවී සොයමි අදටේ දින්ද 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 දින්තනානම් හොඳයි වහිනවා චුට්ටක්. අපි උනට එළියට ආවා. කවුරුත් නැහැ මෙතන ඉන්නේ. එන්න. මොතිලි තියන අපි දෙන්නගෙම එකක් ගන්න තිබ්බනේ. ඔව් කොහෙද තියනවා? එන්න ගියමුද? කොහෙද? අපි දෙන්න මේකයි යන්න හදන්නේ ෆැක්ටරි එකෙන්. අපිට බලන්න දෙන්න chance එකක් අරන් දෙන්න පුළුවන් කියලා අහන්නේ. පොඩ්ඩක් අහලා බලමු ෂේප් එකේ. අපිට ෆැක්ටරි එක බලන්න අවසර හම්බුණා. එතකොට අපිට මේක ගැන හොඳ කියලා දෙන මේක ගැන හොඳට විස්තර ටිකක් කියලා දුන්නා. ඇතුළේ වෙන මැනුෆැක්චරින් ප්‍රොසෙස් එක ගැන ඒකත් අපිට හොඳට කියලා දුන්නා. එවෙලේ අපි අවසර ගන්න ගියපු වෙලාවේ ෆැක්ටරි එක බලන්න අවසර අරගෙනවත් එහෙම ඒ වෙලාවේ ගොඩක් සෙනග හිටියේ නැහැ. ඒ නිසා අපිට ෆැක්ටරි එක බලන්න chance එක හම්බුණා. වෙන වෙලාවක ඔයාලා යනවා නම් ඔන්න මතක් කරලම එයාලගෙන් කලින් එයාලව දැනුවත් කරලා යන්න අපි අද එනවා කියලා. මොකද නැත්තම් සමහර විට ඔයාලට ඒක බලන්න තියෙන chance එක නැති වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි කට්ටියම
ෆැක්ටරි එක ඇතුළේ බලන්න යනවා. මේ අපේ පොඩි මෑණි ඉන්නවා, තාත්තා ඉන්නවා, ලොකු මාමා ඉන්නවා. ඊතර අපේ චූටි බට්ට ඉන්නවා. ඔය අයියා අක්කා එක්ක ඔය කට්ටියම අපි කට්ටියම තව අම්මලා ඔක්කොම කට්ටිය ගිහිල්ලා අපි ෆැක්ටරි එක බැලුවා. බලන්න ගියපු වෙලාවේ අපිට එතන හිටපු මිස් කෙනෙක් ඒ ගැන ෆුල් ඩීටේල්ස් එක්ක ලොකු විස්තරයක් කරා. එතකොට මේ ඉන්නේ ඒ මිස් ඇත්තටම ෆැක්ටරි එකේ කොටසින් කොටසට වෙන වෙනම වෙන මැනුෆැක්චර් එක අපිට එයා ඩීටේල්ස් ඇතුවම අපිට ඒක පැහැදිලි කර දුන්නා. හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට. හොඳට වේල ගන්න ඕනේ. මෙතන කොල්ල වේල ගන්න කලින් මැෂින් එකේ වේලුනාට බලනවා කල් තියා ගන්න ඕනේ. පුස්කඩින් එදෙනක නවත්තන්න ඕනේ. කාටේ දීම නවත්තන්න ඕනේ. මෙතන හැදෙන තේකොළ කිසිම බ්‍රෑන්ඩ් එකක් විදිහට එළියට විකුණන්නේ නැහැ. එතකොට මෙතන හදන තේකොළ කොළඹ වෙන්දේසියට දාලා තමයි වෙන්දේසි කරන්නේ. එහෙම කරලා තමයි විකුණන්නේ. ඉතින් අපි එතන ටී ෆැක්ටරි එක බලලා එතනින් එළියට ඇවිල්ලා ලස්සන ෆොටෝස් ටිකකුත් ගහලා එතනින් ආවා. ඉතින් මේ vlog එක මේ විදිහට ඉවර වෙනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලා මෙතන බලන්න ගිහින් තියෙනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.